සුබ දවසක් ඔයාලා හැමෝටම මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයා ජපානයේ රැකියාවකට යොමු වීමට බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් කියලා. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ සම්බන්ධව දැනුම් දීමක් කරලා තියෙනවා. ඒ නිසා ඔන්න ඔයාලගේ ජපානයේ රැකියා සීනය සැබෑ කරගන්න ඔයාලට හොඳ අවස්ථාවක් දැන් ලැබිලා තියෙනවා. එහෙනම් ඉතින් මේ ගැන සියලුම විස්තර දැනගන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මුලින්ම කියලා තියෙන්නේ ජපානයේ විශේෂිත නිපුණතා සහිත රැකියා සඳහා ජපාන් රජය විසින් මෙහෙයවන කුසලතා පරීක්ෂණයක් ශ්‍රී ලංකාව තුළ මෙන්න මේ ලිපිනේ පිටි ස්ථානයේදී පැවැත්වෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධව සියලුම විස්තර මෙන්න මේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කුසලතා පරීක්ෂණ ඔක්තෝබර් මාසයේ පුරාම පැවැත්වෙනවා කියලා තමයි දාලා තියෙන්නේ. ඒ අනුව මූලික භාෂා පරීක්ෂණය, හෙද සත්කාරක සේවය, ආහාර හා සේවා කර්මාන්තය, කෘෂි කර්මාන්තය, ඉදිකිරීම් ශාස්ත්‍රය, නවාතැන් කර්මාන්තය ආදී වශයෙන් තමයි මෙහිදී මේ කුසලතා පරීක්ෂණ පැවැත්වෙන්නේ. ඒත් එක්කම කලින් කියපු කුසලතා පරීක්ෂණ වලට අයදුම් කිරීමට බලාපොරොත්තු වන අය ඒ සඳහා අයදුම් කිරීමට කලින් මෙන්න මේ දීලා තියෙන උපදෙස් පිළිපැදිය යුතුයි කියලා තමයි මෙහිදී සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව අයදුම් කිරීමට පෙර ඊමේල් එකක් ඔයාලා හදලා තියාගන්න ඕනි. ඒ වගේම කුසලතා පරීක්ෂණයට පෙනී සිටීමට ඔයා විසින් ප්‍රොමෙට්‍රික් ID එකක් හදාගන්න එක අනිවාර්ය වන අතර ඒ සඳහා මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාලා එහි තියෙන උපදෙස් පිළිපදින්න ඕනි. ඒත් එක්කම විභාග ගාස්තු ගෙවන්න පුළුවන් වීසා කාඩ් වලින් විතරයි කියලා තමයි මෙතනදී දාලා තියෙන්නේ. ඉතින් රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාට අදාළ විභාග මධ්‍යස්ථානය හා එහි ලිපිනේ වාගේ ඊමේල් එකට ජපාන් රජය විසින් යොමු කරනවා කියලා තමයි මෙතනදී කියලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට පුළුවන් වැඩිදුර විස්තර දැන ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා එහිදී සියලුම විස්තර දැනගන්න. එහෙනම් ඉතින් අලුත් රැකියා විස්තරයක් සමග අපි නැවත හම්බෙමු. ඉතින් ඔයා තාමත් අපව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේක තවත් කෙනෙකුට දැනගන්නත් share කරන්න.